සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් හවස් ප්‍රයිම් අපේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ 1994 දී රිලීස් වුණ ෆොරස් ගම්ප් කියන කොමඩි රොමැන්ස් මූවි එක. ඉතින් මූවි එක නම් ටිකක් පරණයි. ඒත් මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මෝඩේ කියලා සමාජයේ විහිළුවකට පත්වෙච්ච කොල්ලේ බිලියනපතියෙක් වුණ කතාවක් වටා තමයි ෆිල්ම් එකේ ස්ටෝරිය හදලා තියෙන්නේ. ඒ නිසා ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසානයේදී වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් ඉතින් channel එක subscribe කරන්න කියලා මතක් කරගෙනම අපි අමෝද ගෙනාපු මූවි එකේ කතාව පැත්තට. කතාව පටන්ගද්දිම අපට පෙන්වන්නේ පාක් එකේ පුටුවක වාඩි වෙලා ඉන්න ෆොරස් ගම් කියන පුද්ගලයාව. ඉතින් ෆොරස් වාඩි වෙලා ඉන්න පුටුවට එහා පැත්තේ ගැහැණු කෙනෙක් පත්තරයක් බල ඉන්නවා. ෆොරස් දකිනවා. ඒ නිසා ෆොරස් මේ ගැහැණු කෙනාට බලෙන්ම වගේ කතා කරලා එයාගේ කතාව මේ ගැහැණු කෙනාට කියන්න ගන්නවා. ඉතින් ෆොරස් පොඩි කාලේ අම්මා හොස්පිටල් එකකට අරගෙන ගිහින් කකුල් දෙකට ලෙග් බ්‍රේසස් දානවා. ඊට පස්සේ ෆොරස් ගොඩක් අමාරුවෙන් තමයි මුලදී ඒ වගේ ඇවිදින්නේ. ෆොරස්ගේ අම්මා කැමති නැහැ කවුරුත් ෆොරස් දිහා විශේෂ ළමෙක් විදිහට බලනවට. ඒ නිසා අම්මා නිතරම ෆොරස්ට කියනවා ඔයා අනිත් අයට සමාන කෙනෙක් කියලා. ඉතින් ෆොරස්ගේ අම්මට පරම්පරාවෙන් හම්බුණ විශාල ගෙදරක් තියෙනවා. ඒකේ කාමර රෙන්ට් එකට දීලා තමයි අම්මා ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ. කොහොම නමුත් ෆොරස්ගේ IQ ලෙවල් එක 75යි තියෙන්නේ. ඒ නිසා ප්‍රින්සිපල් ෆොරස්ව ඉස්කෝලේට ගන්න බැහැ කියනවා. මොකද IQ මට්ටම ගොඩක්ම අඩු නිසා. ඒ වගේම ප්‍රින්සිපල් කියනවා ඔයාගේ ළමයව විශේෂ පාසලකට දාන්න කියලා. ඒත් ඒකට ෆොරස්ගේ අම්මා අකමැති වුණ නිසා ප්‍රින්සිපල් අයිතිව ප්‍රයෝජනය ගන්න හිතලා අම්මගෙන් අහනවා හස්බන්ඩ් කොහෙද ඉන්නේ කියලා. එතකොට අම්මා කියනවා මගේ හස්බන්ඩ් වෙකේෂන් එකක ඉන්නේ කියලා. ඉතින් එදා රෑ ප්‍රින්සිපල් ෆොරස්ගේ ගෙදර එනවා. එළියේ ඉන්න ෆොරස්ට ප්‍රින්සිපල් කෑ ගහන සද්දය ඇහෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් එළියට එන ප්‍රින්සිපල් ෆොරස්ට කතා කරාම මුකුත් නොතේරෙන ෆොරස් ඒ විදිහටම කෑ ගහලා පෙන්නනවා. ඒ නිසා ප්‍රින්සිපල් එතන යන්න යනවා. ඉතින් ෆොරස්ගේ ගෙදර රෙන්ට් එකට එල්විස් කියලා මියුසික් කරන කෙනෙක් ඉන්නවා. ඒ නිසා එල්විස් ගිටාර් එක ප්ලේ කරද්දී ෆොරස් එතනට ගිහින් ඩාන්ස් කරනවා. ඒත් එල්විස්ට වද දෙන්න එපා කියලා අම්මා ෆොරස්ට කියනවා. ඒත් එල්විස් කියනවා ෆොරස් ඩාන්ස් කරන විදිහට මම කැමතියි කියලා. ඉතින් දවසක් ෆොරස් අම්මා එක්ක බඩුවාගයක් ගන්න එළියට ගිය වෙලාවක ෂොප් එකක ප්ලේ වෙන ටීවී එකක් දකිනවා. ඒකෙන් තමයි මේ දෙන්න දකින්නේ එල්විස් කියන්නේ ෆේමස් සිංගර් කෙනෙක් කියලා. ඉතින් අම්මා ෆොරස්ව ඉස්කෝලේ යවන්න ස්කූල් බස් එක ළඟට ගිහින් දානවා. ඒත් අම්මා එයාට අඳුරන්නේ නැති අයට කතා කරන්න එපා කියලා තියෙන නිසා ෆොරස් ඉස්සෙල්ලාම එයාව ස්කූල් බස් එකේ ඩ්‍රයිවර්ට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවරුත් එයාගේ නම කිව්වම දැන් අපි නොදන්න අය නෙවෙයි කියලා තමයි ෆොරස් බස් එකට නගින්නේ. ඒත් ෆොරස් ළඟින් වාඩි වෙනවට බස් එකේ ඉන්න ළමයි කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒත් මේ බස් එකේ යන ජෙනී කියලා කෙල්ලෙක් ෆොරස්ට කතා කරලා ඔයා මගේ ළඟින් වාඩි වෙන්න කියනවා. ඊට පස්සේ ජෙනී ෆොරස්ගෙන් ඔයාගේ කකුල් වලට මොනවද වෙලා තියෙන්නේ? ඔයාට පිස්සු වගේ ලෙඩක් තියෙනවද කියලා අහනවා. ඉතින් මෙහෙම කතා බහ කරගන්න මේ දෙන්න මේකෙන් පස්සේ හොඳ යාළුවෝ වෙනවා. මේ දෙන්න හැමදාම එකට සෙල්ලම් කරනවා. ෆොරස්ගේ මානසික මට්ටම අඩු නිසා ජෙනී ෆොරස්ට පොත් කියවන්න පවා කියා දෙනවා. ඒ වගේම ෆොරස් ජෙනීට ගස්වල එල්ලෙන්නත් කියා දෙනවා. ඒත් ජෙනී ෆොරස් එක්ක සෙල්ලම් කරලා හැමදාම අකමැත්තෙන් තමයි ගෙදර යන්නේ. ඉතින් දවසක් ෆොරස් ජෙනී එක්ක ඉන්නකොට මෙතනට ආපු කොල්ලෝ ටිකක් ගල් වලින් ගහලා ෆොරස්ට විහිළු කරනවා. ඒ නිසා ජෙනී ෆොරස්ට දුවන්න කියනවා. ඒත් ඒ කොල්ලෝ බයිසිකල් වලින් ෆොරස්ව පන්නගෙන එනවා. එතකොට ෆොරස් බයටම වේගෙන් දුවද්දි කකුල් වලට දාලා තිබ්බ බ්‍රේසස් කැඩිලා යනවා. ඊට පස්සේ හුලඟක් වගේ වේගෙන් දුවලා යන ෆොරස් පිටිපස්සෙන් ආපු කොල්ලොන්ගෙන් බේරෙනවා. එතනින් පස්සේ ෆොරස් කොහේ ගියත් ඒ වගේ විදුලි වේගෙන් දුවගෙන තමයි යන්නේ. ඉතින් ජෙනීගේ තාත්තා බීලා ඇවි ජෙනීට හිරිහැර කරන කෙනෙක්. දවසක් ජෙනීව හොයාගෙන ෆොරස් ජෙනීගේ ගෙදර එනවා. ඒ වෙලාවේ බීලා තාත්තගෙන් බේරෙන්න දුවන ජෙනී ෆොරස් එක්කගෙන ගිහින් වත්තේ හැංගෙනවා. ඊට පස්සේ ජෙනී කියනවා මං වෙනුවෙන් ඔයත් ප්‍රේ කරන්න කියලා. ජෙනී දෙවියන්ට කියනවා මාව මෙතනින් ඈතකට යවන්න කියලා. කොහොම වුණත් මේකෙන් පස්සේ පොලිසිය ජෙනීව ආච්චිට බාර දෙනවා. ඉතින් ජෙනීගේ ආච්චිගේ ගෙදර ෆොරස්ගේ ගෙදරට ගොඩක් ළඟ නිසා ෆොරස් ගොඩක් සතුටු වෙනවා. ජෙනී සමහර දවස්වල රැට හොරෙන් ෆොරස්ගේ රූම් එකට ඇවිත් ෆොරස්ව බදාගෙන නිදා ගන්නවා. ඉතින් මෙහෙම හොඳම යාළුවෝ වෙන මේ දෙන්න කාලේ ගෙවිලා හයි ස්කූල් යන කාලෙත් එනවා. එතකොටත් දවසක් අර කොල්ලෝ
සෙට් එක ෆොරස්ට් මෝඩයා කියලා විහිළු කරන්න ගන්නවා. හැබැයි පොඩි කාලේ බයිසිකල් වලින් ආපු මේ කොල්ලෝ දැන් එන්නේ වාහනයකින්. කොහොම වුණත් පොඩි කාලේ වගේම ජෙනී දැනුත් ෆොරස්ට් කියනවා දුවන්න කියලා. ඉතින් ෆොරස්ට් වැඩිය මොකොත් තේරෙන්නේ නැති නිසා කවුරු හරි කෙනෙක් අනකරොත් ෆොරස් ඒ දේ ඒ විදිහටම කරනවා. ඒ නිසා ජෙනී කිව්ව විදිහට ෆොරස් වේගෙන් දුවනවා. මෙහෙම කොල්ලොන්ගෙන් බේරෙන්න මැච් එකක් තියෙන ග්‍රවුන්ඩ් එකකට දුවන ෆොරස් ඒකේ රගර් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ටත් වඩා වේගෙන් දුවනවා. ඒක දැකලා පුදුම වෙන කෝච් ෆොරස්ව යාගේ ටීම් එකටත් ගන්නවා. ඒකෙන් ෆොරස්ට කොලෙජ් යන්න ශිෂ්‍යත්වයකුත් හම්බ වෙනවා. ඉතින් ක්‍රීඩාව ගැන මුකුත්ම දන්නේ නැතුව මෝඩයෙක් වගේ ඉන්න ෆොරස්ට කවුරු හරි බෝලේ අතට දීලා දුවන්න කිව්වම ගෝල් එකත් පහු කරගෙන ෆොරස් වේගෙන් දුවනවා. ඉතින් ෆොරස්ට තරම් මේ ටීම් වල ඉන්න වෙන කාටවත්ම දුවන්න බැරි නිසා ෆොරස්ගේ ටීම් එකේ ඉන්න අය ෆොරස්ට තමයි බෝලේ දීලා දුවන්න කියන්නේ. ඒකෙන් එයාගේ ටීම් එකත් දිනනවා. කොහොම නමුත් මේ කාලේ අතුරුතොර කළු ජාතිකයන් කොලෙජ් වලට ඉගෙන ගන්න එන එකට මේ කොලෙජ් එකේ අය උද්ඝෝෂණය කරනවා. ඒක දන්නේ නැති ෆොරස් එතනට ගිහින් කළු ජාතික කෙනෙක්ගෙන් වැටුණ පොතක් ඒ කෙනාට අහුලලා ගිහින් දෙනවා. ඒ වගේම මේ සිද්ධිය නිවුස් වල වෛරල් වෙනවා. කොහොම වුණත් ඒ උද්ඝෝෂණය කරපු ආණ්ඩුකාරතුමත් කවුරු හරි පස්සේ කාලෙක වෙඩි තියලා මරලා දානවා. ඉතින් ෆොරස්ගේ කතාව අහගෙන හිටිය ලේඩි එයාගේ බස් එක ආව නිසා එතනින් යන්න යනවා. එතකොට තව ළමයෙක් ඉන්න ලේඩි කෙනෙක් ෆොරස්ට කියනවා ඒ වෙඩි තැබීම උනේ මාත් කොලෙජ් ගිය කාලේ කියලා. ඊට පස්සේ ෆොරස් කතාවේ ඉතුරු ටික මේ ලේඩිට කියන්න ගන්නවා. ජෙනී ගියේ ගර්ල්ස් කොලෙජ් එකකට නිසා ෆොරස් පුළුවන් හැම වෙලාවම ජෙනීව හම්බ වෙන්න ජෙනීගේ හොස්ටල් එකට යනවා. දවසක් ෆොරස් දකිනවා ජෙනී කාර් එකක් ඇතුලේ කොල්ලෙක් එක්ක ඉන්නවා. ඒත් ෆොරස්ට තේරුමක් නැති නිසා ඒක වැරදියට තේරුම් ගන්න ෆොරස් කාර් එක ඇතුලේ හිටපු කොල්ලා ජෙනීට අනුතුරක් කරන්න යන්න හිතනවා. ඒ නිසා ෆොරස් ගිහින් මේ කොල්ලාට හොඳටම ගහනවා. ඊට පස්සේ ජෙනී මේ රණ්ඩුව නවත්තලා ෆොරස්ට බනින්න ගන්නවා. ඒත් එතකොට ජෙනී එක හිටපු කොල්ලා ජෙනී එක තරහ වෙලා එතනින් යන්න යනවා. ඉතින් ජෙනී දන්නවා ෆොරස් මේ දේ කරේ නොතේරුම් කමට කියලා. ඒ නිසා ජෙනී වැස්සට තෙමිලා ඉන්න ෆොරස්ව හොරෙන්ම හොස්ටල් රූම් එකට එක්කගෙන යනවා. ජෙනී කියනවා එයා කැමති කවදාරි ෆේමස් සිංගර් කෙනෙක් වෙන්න කියලා. කොහොම වුණා ෆොරස්ගේ නොතේරුම් කමට ජෙනී ෆොරස්ට ගොඩක් ආදරය කරනවා. ඉතින් ෆොරස් හොඳට රගර් ක්‍රීඩා කරන නිසා එයා ජාතික කණ්ඩායමටත් තේරෙනවා. ඒකින් ඒ ටීම් එකට ජනාධිපති හම්බ වෙන්න අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒත් බීම ගොඩක් බීලා හමාරුවෙන් හිටිය ෆොරස් ජනාධිපති ෆොරස්ට කතා කරද්දී ෆොරස් කියන්නේ මට මුට්‍රා කරන්න ඕනි කියලා. ඉතින් අවුරුදු 5ක් රගර් සෙල්ලම් කරාට පස්සේ ෆොරස්ට උපාධියක් හම්බ වෙනවා. ඒකට ෆොරස්ගේ අම්මා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ෆොරස්ට ආමියකට යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ෆොරස් ඒ බස් එකට නැංගම ෆොරස් ළඟ වාඩි වෙනවට කවුරු කැමති වෙන්නේ නැහැ. ඒත් මේ බස් එකේ ඉන්නවා බුබා කියලා කළු ජාතික කොල්ලෙක්. ඉතින් බුබා ෆොරස්ට එයා ළඟ වාඩි වෙන්න ඉඩ දීලා ෆොරස්ට එක්ක කතා කරනවා. බුබාගේ පරම්පරාවම ඉස්සෝ අල්ලන අය. එනිසා බුබාගේ එකම ආසාව වෙන්නේ ආමියකින් අයින් වුණාම ලොකු බෝට්ටුවක් අරගෙන ඉස්සෝ අල්ලන බිස්නස් එකක් පටන් ගන්න එක. බුබාගේ අම්ම සුදු ජාතිකයන්ට ඉස්සෝ උයලා දෙන සේවිකාවක්. එයාගේ ආච්චිලා පවා ඒ ජොබ් එක තමයි කරලා තියෙන්නේ. ඉතින් ෆොරස් කියන්නේ අන පිළිපදින කෙනෙක් නිසා ආමියකින් දෙන අන ඒ විදිහටම පිළිපදිනවා. ඒ වගේම ෆොරස් ගොඩක් දක්ෂ කෙනෙක් නිසා එයාට තුවක්කුව පවා ගොඩක් වේගෙන් කෑලි වලට ගලවලා ආපහු කෑලි ටික සෙට් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ෆොරස් කියන හැම දෙයක්ම කරන නිසා ෆොරස්ට ගොඩක් කැමති වෙනවා. ඒත් බුබාන හැම වෙලාවෙම එයාගේ ඉස්සෝ බිස්නස් එක ගැන ඉස්සෝ වලින් හදන කෑම ගැන තමයි ෆොරස් එක කියවන්නේ. කොහොම වුණත් ෆොරස්ට හැමදාම නිදාගන්න ගියාම අම්මවයි ජෙනීවයි මතක් වෙනවා. ඉතින් කොල්ලේ ෆොරස්ට මැගසින් එකක් බලන්න දෙනවා. ඒකේ ජෙනීගේ ෆොටෝ එකක් තියෙනවා දැකලා ෆොරස් ගොඩක් ෂොක් වෙනවා. ජෙනී කොලෙජ් යුනිෆෝම් එකෙන් 18+ ෆොටෝ එකක් ගත්ත නිසා එයාව කොලෙජ් එකෙන් අයින් කරලා තියෙනවා. ඒත් පස්සේ මියුසික් ෂෝ එකක් කරන කෙනෙක් ජෙනීව යාළගේ ෂෝ එකට අරගෙන තියෙනවා. ඒ නිසා ෆොරස් ජෙනීගේ මියුසික් ෂෝ එක බලන්න යනවා. ඉතින් ජෙනී නිරුවතින් ගිටාර් එකක් අරගෙන ඒකෙන් ඇඟ කවර් කරගෙන තමයි මෙතන සින්දු කියන්නේ. ඒත් ඒක තේරෙන්නේ නැති ෆොරස් ජෙනීගේ හීනේ හැබෑ වුණ එකට සතුටු වෙනවා. එතකොට මෙතන ඉන්න කෙනෙක් සල්ලි දෙනවා වගේ ගිහින් ජෙනීගේ කකුල් අල්ලන්න හදනවා. ඒකට ජෙනී මේ මිනිස්සයාට බැන්න නිසා මේ මිනිස්සයා අරක්කු වීදුරුව ජෙනීගේ ඇඟට හලනවා. ඒකට කේන්ති ගිහින් ෆොරස් ඒ කෙනාට හොඳටම ගහලා ජෙනීව එතනින් අරගෙන යනවා. ඊට පස්සේ මෙතනින් ආවට පස්සේ හැම වෙලාවෙම මාව බේරගන්න එපා කියලා ජෙනී ෆොරස්ට බනිනවා. එතකොට ෆොරස් කියනවා මං ඔයාට ආදරය කරනවා කියලා. ඒත් ඔයා ආදරය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියලා ජෙනී කියනවා. ජෙනී පොඩි කාලේ ඉඳන් කුරුල්ලෙක් වෙන්න ඕනි කියලා අදහස් කරලා තියෙන්නේ මේ ජීවිතෙන් නිදහස් වෙලා යන එක. ඒ නිසා මේ වෙලාවේ ජෙනීට පාර්ලිමෙන් පැනලා සුයිසයිඩ් කරගන්න හිතෙනවා. ඒත් අදහස වෙනස් කරන ජෙනී එතනින් යන වාහනයන් නතර කරලා එතනින් යන්න හදනවා. එතකොට ෆොරස් කියනවා මාව ආමියකින්
වියට්නාම් වලට යවන්න හදන්න කියලා. එතකොට මොන ප්‍රශ්නය ආවත් අනිත් අය ගැන හිතන්නේ නැතුව දුවන්න කියලා ෆොරස්ගෙන් පොරොන්දුවක් අරගෙන ජෙනී එතන යන්න යනවා. ඉතින් වියට්නාම් වලට ගියාම ෆොරස්ට ලුතිනල් ඩෑන්ව හම්බ වෙනවා. පොඩි කාලෙකින් ඩෑන් ෆොරස්ට් සහ බුබා දෙන්න එක්ක ෆිට් වෙනවා. ඉතින් ඩෑන්ගේ පරම්පරාවේ හැම කෙනෙක්ම වගේ යුද්ධෙදි මැරිලා තියෙනවා. ඒ නිසා ඩෑන්ගේ එකම ආසාව රට වෙනුවෙන් දිවි පුදන එක. ඉතින් මෙහෙම කාලයක් ගෙවිලා යනවා. දවසක් බුබා ෆොරස්ට්ගෙන් අහනවා මාත් එක්ක ඉස්සෝ බිස්නස් එකක් කරන්න එනවද කියලා. ඒකට ෆොරස්ට් කැමති වුණ නිසා බුබා එයා හදපු බිස්නස් ප්ලෑන් එකක් ෆොරස්ට්ට කියනවා. ඒ වගේම ෆොරස්ට් පුළුවන් හැම වෙලාවෙම ජෙනීට ලියුම් යවනවා. ඒත් යවන ලියුම් වලට ෆොරස්ට් ජෙනීගේ ලියුමක්වත් එන්නේ නැහැ. මේත් එක්කම විදේශිකයන් එක්ක එකතු වෙලා සංචාරය යන ජෙනීව අපිට පෙන්නනවා. ඉතින් දවසක් ෆොරස්ට් ලොකු යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ගොඩක් අයට තුවාල වෙන්න ගත්ත නිසා හැමෝම පසු බසිනවා. එතකොට කෙනෙක් දුවන්න කියනවා ඇහුනම ජෙනී ෆොරස්ට් දුවන්න කියලා කිව්ව දේ මේ වෙලාවේ මතක් වෙනවා. ඒ නිසා ෆොරස්ට් වේගෙන් දුවන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් දුර ගියාම තමයි ෆොරස්ට් බුබාව මතක් වෙන්නේ. ඒ නිසා බුබාව හොයාගෙන යද්දි තුවාල වෙලා ඉන්නේ යාගේ බැජ් එකේ අයව දැකලා ෆොරස්ට් ඒ හැමෝම ආරක්ෂිත තැනකට ගෙනියනවා. ඊට පස්සේ ෆොරස්ට් ඩෑන් ළඟටත් එනවා. ඒ ඩෑන් නම් කියන්නේ පවුලේ අය වගේ මට දීපු පුදන්න ඕනේ කියලා. ඒත් ෆොරස්ට් ඒ මුකුත්ම අහන්නේ නැතිව ඩෑන්වත් ආරක්ෂිත කට අරගෙන එනවා. කොහොම නමුත් මේ අතරතුර ෆොරස්ට් වෙඩි පාරක් වදිනවා. හැබැයි ඒ මොනා වුණත් බුබාව හොයන්න ඕනේ නිසා ෆොරස්ට් ආපහු කැලෑව ඇතුළට යනවා. කොහොම හරි අවසානයේ තුවාල වෙලා අමාරුවෙන් ඉන්න බුබාව හොයාගන්න ෆොරස්ට් පුළුවන් වෙනවා. ඊට පස්සේ හතුරු බෝම්බ දාලා ඒරියා එකම කවර් කරද්දී ෆොරස්ට් බුබාවත් උස්සගෙන එතනින් එළියට එනවා. ඒත් අන්තිමට ඇයි මෙහෙම වුනේ කියලා අහන බුබා මට ගෙදර යන්න ඕනි කියලා ෆොරස්ට්ගේ අත උඩම මැරිලා යනවා. ඉතින් මෙතනින් පස්සේ වර්තමාන කතාව අපිට පෙන්නනවා. දැන් ෆොරස්ට් කියන කතාව අහගෙන ඉන්නේ පිරිමි කෙනෙක්. මේ මිනිස්සයා ෆොරස්ට්ගෙන් අහනවා ඔයාට වැදුන වෙඩිල්ල වැදුනේ පිටිපස්සටද කියලා. ඉතින් කිව්වා වගේම වෙඩිල්ල වැදිලා තියෙන්නේ ෆොරස්ට්ගේ පිටිපස්සට. ඒ නිසා මේ අයව හොස්පිටල් එකට ගෙනියවම ෆොරස්ට් ඇති වෙනකන් අයිස්ක්‍රීම් කන්න දීලා තියෙනවා. ඒ නිසා ෆොරස්ට් ගොඩක් සතුටු වෙනවා. ඉතින් යුද්ධෙන් කකුල් දෙකම නැති වුණ ඩෑන් නම් එයාව බේරගත්ත එකට ෆොරස්ට් එක තරහින් තමයි ඉන්නේ. කොහොම වුණත් ෆොරස්ට් ජෙනීට ලියපු ලියුම් ඔක්කොම වගේ ආපහු ෆොරස්ට් ළඟට රිටර්න් එනවා. ඉතින් මෙතන ඉන්න සෙබලේ ෆොරස්ට් ටේබල් ටෙනිස් සෙල්ලම් කරන විදිය කියලා දෙනවා. කොහොම හරි ඉක්මනට මේ සෙල්ලම අල්ලගන්න ෆොරස්ට් ගොඩක් දක්ෂ විදියට ටේබල් ටෙනිස් සෙල්ලම් කරනවා. ඉතින් දවසක් ඩෑන් ෆොරස්ට් හොඳටම බනිනවා මට රට වෙනුවෙන් ජීවිතේ පුදන්න දෙන්නේ නැතුව මම දැන් අබ්බගාතයෙක් වගේ ජීවත් වෙන එකට. ඒත් ඩෑන් මොනා කිව්ව ෆොරස්ට් ඒ මුකුත්ම තේරෙන්නේ නැහැ. ඉතින් ෆොරස්ට් ජනාධිපති අතින් සම්මානය හම්බ වෙනවා කියලා පණිවිඩයක් එනවා. මොකද යුද්ධය අතරතුර සෙබළුන්ව බේරගත්ත නිසා තමයි ජනාධිපති මේ සම්මානෙ ෆොරස්ට් දෙන්න හදන්නේ. ඉතින් මේ ගැන ඩෑන්ට කියන්න ගියාම තමයි ෆොරස්ට් දැනගන්නේ ඩෑන්ව ගෙදර යවලා කියලා. ඊට පස්සේ සති දෙකකට පස්සේ ජනාධිපතිගේ අතින් ෆොරස්ට් සම්මානෙ හම්බ වෙනවා. ඒකටත් ෆොරස්ට්ගේ අම්මා ගොඩක් සතුටු වෙනවා. එතකොට ජනාධිපති විහිළුවට වගේ ෆොරස්ට්ගේ පිටිපස්සේ වැදුන වෙඩි පහර බලන්න ඕනි කිව්වම ෆොරස්ට් මීඩියා එක ඉස්සරහාම කලිසම ගලවලා පිටිපස්සේ තියෙන තුවාලේ ජනාධිපතිට පෙන්නනවා. ඊට පස්සේ ෆොරස්ට් ජාතික ස්මාරකයේ ඇවිදින්න යනවා. ඒ වෙලාවේ මෙතන වියට්නාම් යුද්ධයට විරුද්ධව උද්ඝෝෂණය කරන සෙනගක් පිරෙනවා. ඒ වගේම ෆොරස්ට් දකින්න මිනිස්සු ෆොරස්ට් යුද්ධ ගැන කතාවක් කරන්න කියලා ස්ටේජ් එකට ගෙන්නනවා. ඒත් මෙතන හිටපු ඔෆිසර් කෙනෙක් මයික් වල තියෙන වයර් ගලවපු නිසා ෆොරස්ට්ගේ කතාව එතන ඉන්න මිනිස්සුන්ට ඇහෙන්නේ නැහැ. ෆොරස්ට් ඔහේ මයික් එක ළඟ තියාගෙන කියවගෙන යන එක විතරයි කරන්නේ. ඉතින් මෙතනදී ෆොරස්ට් දකින්න ජෙනී වතුරයකට පැනලා ෆොරස්ට් ළඟට එනවා. ඊට පස්සේ ජෙනීව දැක්ක සතුටට ෆොරස්ට් දුවගෙන ගිහින් ජෙනීව බදා ගන්නවා. ඊට පස්සේ ජෙනී එයාලගේ යාළුවන්ට ෆොරස්ට් හඳුන්වලා දෙනවා. ඒ වගේම ජෙනී එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙස්ලිටත් ෆොරස්ට් අඳුන්වලා දෙනවා. ඉතින් ටික වෙලාවකින් ජෙනී එක්ක රණ්ඩු වෙලා වෙස්ලි ජෙනීට පහරක් ගහනවා. ඒකට කේන්ති ගිහින් ෆොරස්ට් වෙස්ලිට හොඳටම ගහනවා. ඊට පස්සේ ෆොරස්ට් ජෙනී එළියට එක්කගෙන යනවා. එතකොට ෆොරස්ට් කියනවා මට ඕනි ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න කියලා. ඒ ජෙනී ෂේප් එකේ කතාව මාරු කරනවා. එදා රෑ මේ දෙන්න ගොඩක් කතා බහ කරනවා. ජෙනී මෙච්චර කාලයක් ගිය එක තැන් ගැන විස්තර ෆොරස්ට් කියනවා. ඉතින් අනිත් දවසේ ජෙනී එයාගේ ටීම් එක එක්ක වෙන පැත්තකට යන්න ලෑස්ති වෙනවා. ඒ නිසා ෆොරස්ට් හම්බුන සම්මානෙ ජෙනීට දීලා කියනවා ඔයා කිව්ව දේ අහපු නිසා මට මේ සම්මානෙ හම්බ වුණේ කියලා. ඊට පස්සේ ජෙනී ෆොරස්ට් සමුදීලා එතනින් යන්න යනවා. ඉතින් ඒකින් පස්සේ ෆොරස්ට් යුද්ධයට යවන්නේ නැතුව ආමේකින් ෆොරස්ට් ටේබල් ටෙනිස් වලට යොමු කරනවා. මෙහෙම අවුරුදු ගානක් ටේබල් ටෙනිස් සෙල්ලම් කරන ෆොරස්ට් ජාතික මට්ටමේ තරුවක් වෙනවා. දවසක් නිව්යෝක්
යෝක් වලදී ෆොරස්ට හොඳටම බීලා වීල් චෙයා එකක ඉන්න ඩෑන්ව හම්බ වෙනවා. ෆොරස්ට සම්මානයක් හම්බුන එකට ෆොරස්ට හොඳටම බැනලා ඩෑන් එතනින් යන්න හදනකොට බිමට ඇදගෙන වැටෙනවා. ඒ නිසා ෆොරස් ඩෑන් නතර වෙලා ඉන්න හොටෙල් රූම් එකට එක්කගෙන ගිහින් ටික දවසක් ඩෑන් එක්ක ඉන්නවා. ඉතින් නිතරම බිබී ඉන්න ඩෑන් හැම වෙලාවෙම දෙවියන්ට බනිනවා. ඊට පස්සේ මෙයා නිව් ඉයර් එක සමරන්න ක්ලබ් එකකට යනවා. එතකොට ෆොරස් බුබාට පොරොන්දුනා වගේ බෝට්ටුවක් අරගෙන ඉස්සෝ අල්ලන්න යන්න කියලා ඩෑන්ට කියනවා. ඒකට hina වෙන ඩෑන් ෆොරස් ඉස්සෝ බෝට්ටුවෙන් කැප්ටන් වුණ දවසට මම ඒකේ පළවෙනි උදව්කාරයා විදියට එනවා කියනවා. ඉතින් මේ වෙලාවේ කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් මේ අයට කතා කරනවා. එතකොටත් ෆොරස්ට ජෙනීව මතක් වෙනවා. ඉතින් මේ අතරේ ජෙනී යා හිටියේ තැනින් බෑග් එකත් අරගෙන එළියට යනවා. ඉතින් ඩෑන් කෙල්ලෙක් එක්ක විනෝද වෙද්දි තව කෙල්ලෙක් ඇවිත් ෆොරස්ට කිස් කරනවා. එතකොට ෆොරස් ඒ කෙල්ලව තල්ලු කරපු නිසා කෙල්ලෝ දෙන්නම ෆොරස්ට මෝඩෙක් කියලා බනිනවා. ඒකට කේන්ති ගන්න ඩෑන් මගේ යාළුවා මෝඩෙක් නෙවෙයි කියලා ඒ කෙල්ලෝ දෙන්නටම බැනලා එතනින් එලවනවා. ඒ වගේම ඩෑන් පුටුවෙන් බිමට වැටුන නිසා ඒ කෙල්ලෝ දෙන්න ඒකටත් විහිළු කරලා යනවා. ඊට පස්සේ යාළගේ පාටි එක විනාශ කරපු එකට ෆොරස් ඩෑන්ගේ සමාවේ ඉල්ලුවා. ඩෑන් යාට නිව් ඉයර් එකට විශ් කරනවා. ඊට පස්සේ ටේබල් ටෙනිස් ටීම් එකේ එක ආපහු ෆොරස්ට ජනාධිපති මන්දිරයට යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මෙහෙම ෆොරස්ගේ හමුදා සේවා කාලේ ඉවර වුණ නිසා අන්තිමට ෆොරස් ආපහු ගෙදර යනවා. ඉතින් මේ වෙනකොටත් ෆොරස් ටේබල් ටෙනිස් වලින් ප්‍රසිද්ධ කෙනෙක් වුණ නිසා කම්පැනි ගොඩකින් බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්න පවා එනවා. ඒ වගේම ගෙදරට තෑගිත් එවලා තිනවා. කොහොම හරි ඊට පස්සේ ෆොරස් බුබාගේ ගමට ගිහින් බුබාගේ පවුලයට කතා කරනවා. ඒ වගේම බෝට්ටුවක් අරගෙන ඉස්සෝ බිස්නස් එකක් කරන්න යන එක ගැන ෆොරස් මේ අයට කියනවා. ඒත් එයාලා හිතන්නේ ෆොරස්ට පිස්සු කියලා. ඊට පස්සේ ෆොරස් බුබාගේ සොහනටත් ගිහින් එයාගේ ප්ලෑන් එක ගැන කියනවා. ඊට පස්සේ ෆොරස් එයාගේ සල්ලි වලින් අලුත් බෝට්ටුවක් වගේම ඉස්සෝ අල්ලන්න ඕනේ බඩු ඔක්කොම අරගෙන ඉස්සෝ අල්ලන්න යනවා. ඒත් අන්තිමට ෆොරස්ට ඉස්සෝ 5 දෙනයි අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කෙනෙක් කියනවා බෝට්ටුවේ අවාසනාව යන්නත් එක්ක බෝට්ටුවට නමක් දාන්න කියලා. ඊට පස්සේ ෆොරස් බෝට්ටුවට ජෙනීගේ නම ලියනවා. එතකොට අපිට පෙන්නනවා මඩ්‍රවි වලට ඇබ්බැහි වෙලා සිටි එකක වෙනම විදිහේ ජීවිතයක් ගත කරන ජෙනීව. ඉතින් ප්‍රශ්න වලින් ජීවිතේ එපා වෙලා ඉන්න ජෙනී එයා ඉන්න හොටෙල් එකේ උඩ තට්ටුවෙන් පනින්න හදනවා. ඒත් අන්තිම මොහොතේ හිත වෙනස් කරගන්න ජෙනී එතනින් පහලට ඇවිත් හොඳටම අඬනවා. ඉතින් ෆොරස්ට නම් ජෙනීව නිතරම මතක් වෙනවා. දවසක් ඩෑන් පොරොන්දු වුණ විදිහට ෆොරස් එක්ක ඉස්සෝ අල්ලන වැඩේට උදව් කරන්න ෆොරස්ව හොයාගෙන එනවා. ඒකට ෆොරස් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ මේ දෙන්නම ඉස්සෝ අල්ලන්න මුහුදු යනවා. ඒත් ඒකනොත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඩෑන් විහිළුවට වගේ කියනවා දෙවියන්ට ප්‍රේ කරොත් ඉස්සෝ හම්බ වෙයි කියලා. ඒ නිසා එකෙන් පස්සේ ෆොරස් දිගටම හැමදාම ඉරිදා චර්ච් එකට ගිහින් ප්‍රේ කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් මේ අයට දිගටම ඉස්සෝ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම මේ දෙන්න මුහුදේ ඉද්දි දවසක් ලොකු කුණාටුවක් එනවා. ඒ නිසා බෝට්ටුව පෙරලෙන්නේ නැති වෙන්න තියාගන්න ෆොරස් ගොඩක් මහන්සි වෙනවා. ඒ ඩෑන් නම් බෝට්ටුව උඩ නැගලා දෙවියන්ට බැන ඉන්නවා. කොහොමුණත් මේ කුණාටුවෙන් ඉස්සෝ අල්ලන්න ගිය බෝට්ටු ඔක්කොම විනාශ වෙලා ෆොරස්ගේ බෝට්ටුව විතරක් ඉතුරු වෙනවා. ඒ නිසා අන්තිමට මේ දෙන්නට ඉස්සෝ විශාල ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් පස්සේ මේ දෙන්න එකතු වෙලා බුබා ගම් ඉස්සෝ කම්පැනි එකක් පටන් අරගෙන ඒකේ බිලියනපතියෝ වෙනවා. ඉතින් මේ කතාව අහලා එක මිනිස්සෙක් අහනවා එතකොට ඔයාද ඒ ෆේමස් කම්පැනි එකේ අයිතිකාරයා කියලා. එතකොට ෆොරස් ඔව් කිව්වත් මේ මිනිස්සයා ඒක පිළිගන්නේ නැහැ. මොකද ෆොරස් තාමත් ඉන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ. කොහොම වුණත් ෆොරස් කියපු කතාව බොරු කියලා හිතපු මිනිස්සයා මෙතනින් යන්න යනවා. එතකොට එතන ඉන්න අනිත් ලේඩි කියනවා ඔයාට ලස්සනට කතා කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ ෆොරස් එයා ඩෑඩ් එක්ක ඉන්න මැගසින් කවරයක් ඒ ලේඩිට පෙන්නනවා. එතකොට ඒ ලේඩි දැනගන්නවා මේ ඉන්නේ ඇත්තටම ඒ කම්පැනි එකේ අයිතිකාරයා කියලා. ඊට පස්සේ ෆොරස් ආපහු එයාගේ කතාව කියන්න ගන්නවා. ඉතින් දැන් දෙවියන්ව විශ්වාස කරන ඩෑන් දවසක් එයාගේ ජීවිතේ බේරගත්ත එකට ෆොරස්ට ස්තුති කරනවා. කොහොම හරි දවසක් ෆොරස්ට අම්මා අසනීපෙන් කියලා කෝල් එකක් එනවා. ඒ නිසා කලබල වෙන ෆොරස් එවෙලම මුහුදට පැනලා පීනගෙන ගිහින් පුළුවන් ඉක්මනට ගෙදරට දුවනවා. ඉතින් කැන්සර් එකක් හැදිලා ඉන්න අම්මා ජීවත් වෙන්නේ එයාගේ අන්තිම කාලේ. ඒ නිසා ඔයාගේ ඉරණම තීරණය කරගන්න කියලා උපදෙස් දෙන අම්මා මේ ලෝකයෙන් සමු ගන්නවා. ඉතින් ෆොරස් එයාගේ කම්පැනි එක බලා ගන්න වැඩේ ඩෑන්ට බාර දෙනවා. ඒ නිසා ඩෑන් මේ කම්පැනි වල ලාභේ ෆොරස්ට දෙනවා වගේම ෆොරස්ගේ නමින් Apple සමාගමට සල්ලි ඉන්වෙස්ට් කරනවා. ඒත් Apple සමාගම ගැන මොනවත්ම දන්නේ නැති ෆොරස් නම් හිතන්නේ ඒක පළතුරු සමාගම කියලා. කොහොම වුණත් ෆොරස් ලැබෙන සල්ලි වලින් හොස්පිටල් එකට ආධාර දීලා උදව් කරනවා. ඒ වගේම ෆොරස් බුබාගේ අම්මටත් විශාල මුදල් ප්‍රමාණයක් යවනවා. ඒකේ පොවස් තුන බුබාගේ අම්මට සුදු ජාතිකයන්ව යාළගේ ගෙදර වැඩට ගන්න පවා පුළුවන් වෙනවා. ඉතින් නිතරම තනකොළ කපන ගමන් කාලේ ගෙවන ෆොරස්ට හැම වෙලාවෙම ජෙනීව මතක් වෙනවා. ඉතින් මෙහෙම කාලයක් ගියාම දවසක් ජෙනී ආපහු ෆොරස් ළඟට එනවා. ඒකට ෆොරස් ගොඩක්
ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ජෙනි ෆොරස්ගේ ගෙදරම නතර වෙනවා. ඊට පස්සේ මේ දෙන්න පොඩි කාලේ වගේ කතා බහ කරලා කාලය ගෙවන්න ගන්නවා. ඒ ජෙනි වෙනදට වඩා දැන් නිහඬව තමයි ඉන්නේ. ජෙනිගේ ගෙදර දැක්කම එයාගේ නරක අතීතෙ මතක් වෙලා කේන්තියට ජෙනි ගෙදරට ගල් වලින් ගහනවා. ඊට පස්සේ ජෙනි හොඳටම අඬනවා. ඉතින් මෙහෙම කාලේ ගෙවිලා යද්දි මේ දෙන්න ආපහු සතුටෙන් ජීවත් වෙන්න ගන්නවා. ජෙනි ෆොරස්ට සපත්තු දෙකකුත් තෑග්ගක් වශයෙන් දෙනවා. ඉතින් දවසක් ෆොරස් මං හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න මාව කසාද බඳිනවද කියලා ජෙනිගෙන් අහනවා. ඒ ජෙනි එකට කැමති වෙන්නේ නැහැ. හැබැයි එදා රෑ ෆොරස්ගේ රූම් එකට එන ජෙනි මම ඔයාට ආදරය කරනවා කියලා එදා රෑ ෆොරස් එක්ක කාලේ ගත කරලා සතුටු වෙනවා. ඒත් අනිත් දවසේ ෆොරස් නැගිටින්න කලින් ජෙනිට දුන්න පදක්කමත් මෙතනින් තියලා ජෙනි මේ ගෙදරේ යන්න යනවා. ඉතින් ජෙනි එයාව දාලා ගිය එකට ෆොරස් ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ ෆොරස් ජෙනිව හොයාගෙන දුවන්න ගන්නවා. ඒත් මෙහෙම දිගටම දුවගෙන යන ෆොරස් හේතුවක් නැතුව අවුරුදු ගාණක් කොණ්ඩේ රැවුල් වවාගෙන ඔළුව හැරුණාතේ රටබටේ දුවනවා. ඒ වගේම ෆොරස්ට නිතරම අම්මා බූබා වගේම ජෙනිවත් මතක් වෙනවා. මෙහෙම කාලයක් යද්දි ෆොරස් කන්න නිදාගන්න විතරක් නතර වෙවි දුවන එක නිවුස් channel වල වෛරල් වෙන්න ගන්නවා. මේ නිවුස් එක හෝටලයක වැඩ කරන ජෙනි දැකලා පුදුම වෙනවා. ඒ වගේම ෆොරස් එක්ක දුවන්න ගොඩක් අය එකතු වෙනවා. ඒ හැමෝටම ෆොරස් අලුත් බලාපොරොත්තුවක් වුණාට ෆොරස් නම් ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඉතින් අන්තිමට අවුරුදු 3ක්ම දිව්වට පස්සේ ෆොරස් එක තැනකදී දුවන එක නතර කරනවා. ඒ නිසා අනිත් හැමෝම හිතන්නේ ෆොරස් එයාලගේ ජීවිතයට උපදෙසක් දෙන්න යන්නේ කියලා. ඒත් මට මහන්සි ගෙදර යන්න ඕනි කියලා ෆොරස් ආපහු හැරිලා එයාගේ ගෙදරට යනවා. ටික දවසකින් ජෙනිගේ ෆොරස්ට ලියුමක් හම්බ වෙනවා. මේ ලියුමේ ලියලා තිනවා ජෙනීව හම්බ වෙන්න එන්න කියලා. ඉතින් ජෙනීව හම්බ වෙන්න යන්න ඇවිත් තමයි ෆොරස් පුටුවේ වාඩි වෙලා එයාගේ කතාව අනිත් අයට කියන්නේ. එතකොට ජෙනීගේ ලියුමේ තියෙන ඇඩ්‍රස් එක බලලා ඒ ඇඩ්‍රස් එකට යන පාර පෙන්නලා මේ ලේඩි ෆොරස්ට විශ් කරනවා. ඊට පස්සේ ෆොරස් දුවගෙන ජෙනීගේ ගෙදරට යනවා. ඉතින් ෆොරස්ව දැක්කම සතුටු වෙන ජෙනි එයා ෆොරස්ගේ නිවුස් වල කොටස් අලවලා හදපු පොත ෆොරස්ට පෙන්නනවා. ඒ වගේම ඔයාව දාලා ආපු එකට ජෙනි ෆොරස්ගෙන් සමාව ඉල්ලනවා. මේ වෙලාවේ කෙනෙක් ජෙනීට පොඩි පුතෙක්ව ගෙනත් දීලා යනවා. ජෙනි කියනවා මගේ ළමයාගේ නම ෆොරස් කියලා. ජෙනි මේ වෙලාවේ තමයි කියන්නේ මේ ඉන්නේ ඔයාගේ ළමයා කියලා. ඒක ඇහුවම ෆොරස් එයා වැරද්දක් කළා වගේ හිතලා කලබල වෙනවා. ඒ නිසා ජෙනි ඔයා කිසිම වැරද්දක් කරේ නෑ කියලා හිත හදනවා. ඊට පස්සේ ෆොරස් බය වෙනවා පුතත් තමන් වගේ බුද්ධිය අඩු කෙනෙක් කියලා. එතකොට ජෙනි කියනවා පුතා ඒ ක්ලාස් එකේ ඉන්න බුද්ධිමත්ම ළමයා කියලා. ඒකට සතුටු වෙන ෆොරස් ගිහින් පුතා එක කතා කර කර කාටුන් බලනවා. එතකොට තාත්තයි පුතයි එක විදිහට ඔළුව හරවගෙන ටීවී බලන දිහා ජෙනි සතුටේ බලන් ඉන්නවා. ඉතින් ජෙනි දවසක් එයාට තියෙන ලෙඩක් ගැන ෆොරස්ට කියනවා. ඒක ඩොක්ටර්ස්ලාටවත් හරියට හොයාගන්න බැරි හොඳ කරන්න බැරි ලෙඩක්. ඒ නිසා ෆොරස් හිතන්නේ ජෙනීට තියෙන්නේ සාමාන්‍ය ලෙඩක් කියලා. ඒ නිසා එයා ජෙනීට ගෙදර යමු කියනවා. ලෙඩ වුණාම මම ඔයාව බලා ගන්නම් කියලා. ඊට පස්සේ ජෙනී අහනවා මාව කසාද බඳිනවද කියලා. ඉතින් ඒකෙන් පස්සේ මේ තුන්දෙනා ගෙදර ගිහින් මේ දෙන්නගේ වෙඩින් එකත් උදා වෙනවා. මේ වෙඩින් එකට ඩෑනුත් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එනවා. දැන් ඩෑන් පෝසත් කෙනෙක් නිසා බොරු කකුල් දාලා කලින් වගේ හොඳට ඇවිදිනවා දැකලා ෆොරස් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ජෙනී සහ ෆොරස් දෙන්න කසාද බැඳලා පවුලක් විදිහට සතුටෙන් ජීවත් වෙනවා. ඒ ටික කාලයක් යද්දි ජෙනී ලෙඩ වෙලා ඇඳට වැටෙනවා. ඒ වෙලාවේ ජෙනී ෆොරස්ගෙන් අහනවා ඔයා වියට්නාම් වල ඉද්දි බය වුණාද කියලා. ඊට පස්සේ ෆොරස් එයා වියට්නාම් වල ඉද්දි හිතට දැනුණ විදිය ගැන වගේම අවුරුදු 3ක් ඇවිදිනකොට දැකපු දේවල් ගැන ජෙනීට කියනවා. කොහොම හරි ඊට පස්සේ ටික දවසක් ගිහින් ෆොරස්ට ආදරේ කියලා ජෙනී ජීවිතෙන් සමුගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ ජෙනීගේ පොඩි කාලේ ගෙදර ෆොරස් ඩෝසර් එකකින් කඩලා අයින් කරනවා. ඊට පස්සේ පුතත් එක්ක සතුටේ ජීවත් වෙන ෆොරස් ජෙනීගේ සොහනට ගිහින් ඒ ගැන විස්තර වගේම එයාට ජෙනී නැතුව ගොඩක් පාළුයි කියලා කියනවා. ඊට පස්සේ පුතා ජෙනීට ලිව්ව ලියුමකුත් ෆොරස් මේ සොහනේ තියලා යනවා. ඉතින් ඊට පස්සේ දවසක් ෆොරස් පුතාව ස්කූල් බස් එකට දාන්න යනවා. එතකොට පුතත් ෆොරස් පොඩි කාලේ වගේම බස් එකේ ඩ්‍රයිවර්ට එයාව හඳුන්වලා දීලා තමයි මේ බස් එකට නගින්නේ. ඉතින් ෆොරස් මෝඩයෙක් වගේ හිටියා. දැන් ඔහු බිලියනපතිය. ෆොරස්ගේ සාර්ථකත්වයේ රහස මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා මේ වගේ සුපිරි movies බලන්න දිගටම එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරිම movie එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучший консультант меня узнает по глазам.